අයිබෝන් රසික සුබ සන්ධ්‍යාවක්. අයිබෝන්. කොහොමද? හොඳයි. ඔබටත් සුබ සන්ධ්‍යාවක්. අපේ සූදානම් අපේ පොඩ්කාස්ට් එක අද පටන් ගන්න. රසික, බටලන්ද කොමිෂන් සභා පාර්ලිමේන්තු විවාදයට දින තීරණය කරයි. ඒක තමයි අද ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ වෙලාවේ වාර්තා වෙන්නේ. අප්‍රේල් 10 වෙනිදා විවාදය සඳහා දින නියම කරලා තියෙනවා. රසික, මේ බටලන්ද මාතෘකාව කරලියට ඒම අයවැය කාරක සභා විවාදයක් යන අතරතුරදී මේ වාර්තාව සභාගත කිරීම විවාදය සඳහා දින නියම වීම, මේ අවස්ථාව සම්බන්ධයෙන් රසික කොහොමද දකින්නේ? මේ බටලන්ද සම්බන්ධ සාකච්ඡාව අලුතෙන් එන්නේ ඇයි කියන එක බලන්න ඕනේ. එකක් මේ ඒක වෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ තිබුණා සමාජයේ කතා බහක් මේ 88 89 ඒ එපිසෝඩ් එක සම්බන්ධයෙන් මොකක්ද ගන්න මේ පියවර කියන ඒක තියෙනවා. නමුත් මේ සාමාන්‍යයෙන් මේ එන සන්දර්භය තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙලා ගත වෙච්ච මාස 6 තුල ඒගොල්ලෝ ගමන් කරලා තියෙන ආර්ථික වැඩපිළිවෙල අර කලින් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අනුගමනය කරපු IMF ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ යන ගමන් මාර්ගයමයි. එහෙම අනේකේ තර්කානුකූල වැරද්දක් නැහැ. ඒක තමයි කරන්න තිබුණු සෙන්සිබල්ම වැඩි. එතකොට ආර්ථික වශයෙන් ඒගොල්ලෝ අර කලින් කියපු වාමාංශික සමාජවාදී බහුභූත නැතුව IMF ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ සෙන්සිබල් ආර්ථික වැඩපිළිවෙලක යන මූලික වශයෙන් ඒගොල්ලෝ එහෙම ස්වරූපයක් පෙන්눔 කළා. ඒක එක පැත්තකින් තියෙනවා. ඒක අපිට හොඳ වුණාට, ඒක සාමාන්‍ය මධ්‍යස්ථ මතධාරී සමාජයේ සෙන්සිබල් මිනිසුන්ට ඒක හොඳ වුණාට, අර ඒක ඇතුලේ ඉන්න පරණ හાર્ඩ්කෝ අර වාමාංශික මතධාරී අන්ත සමාජවාදයෙන් ඇස් අන්ධ කරගෙන ඉන්න ඒ පිරිසට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ යන ආර්ථික වැඩපිළිවෙල IMF එකත් එක්ක යන ගමන් මඟ මේ දේවල් ටික. එතකොට ඒකේ එක පැත්තක් මේකේ තියෙනවා. අනෙක් පැත්තෙන් අර මේ ආණ්ඩුව බලයට එන්න කලින් ඒගොල්ලෝ ප්‍රකාශ කරපු දේවල් තියෙනවා. හොරු අල්ලන ඒවා, මහ බැංකු වැඳුම් කර වංචා අල්ලන ඒවා, රාජපක්ෂලගේ හොරකම් අල්ලන ඒවා, රාජපක්ෂල හිරේ දාන ඒවා, දූෂිත දේශපාලනඥයෝ හිරේ දාන ඒවා, එකක්වත් මේ වෙනතා කිසිම දෙයක ප්‍රගතියක් අත් වෙලා නැහැ. කොටින්ම මේ මහින්ද රාජපක්ෂල හිරේ දානවා තියා මහින්දට අර ගෙදරින් යන්න, විජේරාමේ ගෙදරින් යන්න කියලා ලියුමක් ලියාගන්න බැරි තත්ත්වෙට මේ ආණ්ඩුව පත්‍රලා තියෙනවා. එහෙම ලියුමක්වත් මේ ආණ්ඩුව අඩුම ගානේ මහින්දට ඔය ගෙදරින් පණයක් කියලා හොරු වලන එක පැත්තකින් තමයි ඔය ගෙදරින් ඔය ඉන්න Taman කියන්නේ විශාල ගෙවල් 3ක් විතර එකතු කරලා හදාගත්ත මේ මහා මන්දිරයෙන් ඉවත් වෙලා එයාට ගැළපෙන, එයාගේ විශ්‍රාමික ජනාධිපතිවරයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ගෙදරකට එයාට මෙහෙම ගෙදරක් ලැබෙන ඔය ගෙදරින් ඵලයන් කියන ලියුමක් ගහගන්න බැරි වෙලා තියෙනවා. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් මේ ආණ්ඩුවේ දැනටත් පොලිස්පති වෙලා ඉන්න දේශබඳු තෙන්නකෝන් දවස් 17ක් තිස්සේ හැංගි මුත්තම් කරනවා. දේශබඳු තෙන්නකෝන්වත් අල්ලගන්න බැරි වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ මේ හොරු අල්ලනවායි කියලා ආපු මේ සටන් පාටේ මේ මාස 6 ඇතුළේ නම් මම මෙතනින් එහාටත් ඒක ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. වෙනවා නම් මේ වෙද්දි වෙලා ඉවරයි. මේ වෙද්දි මොකක් හරි ඒ කියන්නේ ඒ පැත්තෙන් මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා නම් මේ මාස 6 ඒක සිද්ධ වෙලා තියෙන්න ඕනේ. යම්ත අඩුම ගානෙම සිද්ධ වෙන බව ලකුණු ටිකක්වත් පේන්න ඕනේ. දැන් මේ මාස 6 පෙන්ලා තියෙන ලකුණු වලින් කොටිම මහින්ද රාජපක්ෂලට, රනිල් වික්‍රමසිංහලට මේ දේශබන්දු රත තියන්න බැයි නෑ. මං හිතන්නේ මහින්ද රනිල්ලට කතා කරන්නවත් දෙයක් නෑ. දේශබන්දුරත් අත තියාගන්න බැරි නම් මේ ආණ්ඩුව යටතේ. ඉතින් ඒ හින්දා ඒවත් ජෝක්කයක් වෙමින් පවතිනවා. එතකොට මේ ඔක්කොම එක්ක මොනවද අපි අර ආණ්ඩුව ඒගොල්ලන්ගේ අර මේ හાર્ඩ්කෝ කට්ටියට, එහෙම නැත්නම් අර පරණ වාමාංශික මේ කට්ටියට දෙන සීනි බෝල ටික මොකක්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට ඒ දෙන සීනි බෝලයක් තමයි බටලන්ද. මේ බටලන්දෙන් පොඩි සීනි බෝලයක් ලබා දෙනවා. හරි, මේක හපහප ඉඳපල්ලා කියලා. බටලන්ද පිළිබඳ ප්‍රශ්නය ගේන් එන්නේ ඔන්න ඔය සන්දර්භය ඇතුළේ. එතකොට මේ අවුරුදු 35කට 36කට කලින් සිද්ධ වෙච්ච පවත්වගෙන ගිය වදකාගාරයක්, ඒකේ බිහිසුණු අපරාධ, බිහිසුණු අමානුෂික ක්‍රියා සිද්ධ වෙලා තියෙනවා. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. එතකොට බටලන්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඒ වෙනකොට ඒ ආණ්ඩුවේ කර්මාන්ත ඇමති වෙලා හිටපු රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වුණා. මේ චෝදනා කාලාන්තරයක් තිස්සේ තිබ්බ චෝදනා. රනිල් වික්‍රමසිංහට අමතරව ඩග්ලස් පීරිස්, නලින් දෙල්ගොඩ, එතකොට ඊට උඩින් හිටපු මෙරිල් ගුණරත්න, මේ හැමෝගෙම නම්, මේ හිටපු පොලිස් නිලධාරීන්, මේ හැමෝගෙම නම් බටලන්ද සිද්ධියට සම්බන්ධයි. බටලන්ද වදකාගාරයට සම්බන්ධයි. එතකොට බටලන්ද
වගේම මේ ලංකාවේ වදකාගාර කීපයක් ඒ සෑහෙන ප්‍රමාණයක් ඒ කාල සීමාව තුළ පවත්වාගෙන ගියා. හැව්ලොක් පාරේ යටාරෝ වදකාගාරය, යටාරෝ කැෆේ එකේ පවත්වාගෙන නීති පීඨයේ වදකාගාරය, මේ වගේ වදකාගාර රාශියක් මේ කාල සීමාව තුළ ලංකාවේ පවත්වාගෙන ගියා. ඉතින් දැන් මේ බටලන්ද එක ආපහු ඇදගන්න එක. ඒකේ ටාගට් එක රනිල් වික්‍රමසිංහනේ. බොහොම පැහැදිලි ඒ ටාගට් එක නලින් දේල්ගොඩලා දැන් මැරිලා ඉවරයි. මෙරිල් ගුණරත්නලා. එතකොට ඊට පස්සේ ඩග්ලස් පීරිස්ලා නෙමෙයි මේක ඇත්තටම ටාගට් එක රනිල් වික්‍රමසිංහ. ඉතින් රනිල්ව ටාගට් කරන්න කියලා මේක ගේන එක රනිල්ව ටාගට් කිරීමේ දේශපාලනික වැරද්දක් මම දකින්නේ නැහැ. නමුත් රනිල්ව ටාගට් කරනවා නම් මීට අවුරුදු 35කට 36කට කලින් විදිහට බටලන්දට කලින් මීට අවුරුදු 9 10කට කලින් වෙච්ච බැඳුම් කර වංචාව තියෙනවා. ඒකෙන් ටාගට් කරන එක මං හිතන්නේ වඩා කියන්නේ මිනිස්සු ඊට වඩා මොකක් හරි සෙන්ස් එකක් තියෙනවා. මේ බැඳුම් කර වංචාව තියෙනවා. එතකොට රනිල්ලා කරපු දේවල් පහුගිය මේ කියන්නේ ලංකාවේ දේශපාලනයේ පහුගිය අවුරුදු 30ක විතර කාලේ ඉඳන් ඒ කියන්නේ රනිල් ආණ්ඩු කරපු කාලේ තිබුණා. රනිල් අගමැතිවර විදියට හිටපු කාලේ තිබුණා. ජනාධිපති විදියට හිටපු කාලේ තිබුණා. ඉතින් මේ ඔක්කොම තියන රනිල්ලා ටාගට් කරනවා නම් මගේ බටලන්ද වගේ අවුරුදු 35 30කට කලින් එකක් අදින්න ඕනේ නැහැ. මං කියන්නේ ඒ බටලන්ද සුද්ධ කරන්නේ මම මේ කියන්නේ. ඊට කලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මං කියන්නේ බටලන්දට කලින් කළ යුතු දේවල් ගොඩක් තියෙනවා කියලා විතරයි මම මේ කියන්නේ. බටලන්දේ මලකුණු ආපහු අවුස්සලා ඇදලා ගන්න කලින්. බටලන්ද ගන්න එකේ තියෙන ලොකුම කතන්දරේ තමයි ලොකුම අවුල තමයි. එකක් බටලන්ද අරගන්නවා කියලා කියන්නේ බටලන්ද ඇදලා ඒ ප්‍රශ්නේ අවුස්ස ගන්නවා කියලා කියන්නේ ඔය 80ට 89 කාලේ මිනිමැරුව ඇත්තටම දෙපැත්ත තරඟෙට. රනිල්ලාගේ එතකොට UNP ආණ්ඩුව එක පැත්තකින් මිනි මරනකොට ඒ වගේම JVP එක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් මිනි මැරුවා. මිනි මැරුම් තරඟයක් ඇත්තටම තිබ්බේ. මේ පැත්තෙන් මරනකොට මේ පැත්තෙන් මරනවා. මේ පැත්තට වඩා දරුණු විදිහට මේ පැත්තෙන් ගහනවා. මේ පැත්තෙන් මිනිස්සු මේ මරලා දේශද්‍රෝහිණ දඩුවම් මරණය කියලා බෙල්ලේ බෝඩ්ඩයක් ගහනකොට මේ පැත්තනොත් ඒ වගේ ඊටත් වඩා එකෙක් ඒ පැත්තේ එකෙක් මරනකොට මේ පැත්තෙන් 10ක් මරනවා. ඒ වගේ මිනි මැරීමේ තරඟයක් තමයි මේ දෙපැත්තේ තිබුණේ. එතකොට මේ මිනි මැරීමේ තරඟේ එක පැත්තක් විතරක් අල්ලලා අනිත් පැත්තේ කට්ටියට සුද්ධ වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. එතකොට බටලන්ද මේ පැත්තෙන් ඇද ගන්නවා කියලා කියන්නේ අනෙක් පැත්තෙන් JVP එක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කරපු ඝාතන ටිකත් ඒ කරපු දේවල් මිනිමරුම් තරංගේ අනිත් පැත්ත කරපු දේවල් ටිකත් ඒ විදිහටම එළියට එනවා. ඒක වළක්වන්න විදිහක් නැහැ. රසික ඒ විදිහට බලද්දී දැන් අර මුලින් කිව්වා වගේ මේක මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න හાર્ඩ් කෝ සෙට් එකට සීනි බෝලයක් දෙනවටත් වඩා මේක මේ වෙලාවේ ආණ්ඩුවට අනපේක්ෂිත අභියෝගයක් විදිහට එළියට දාන්න වුණා වගේ දෙයක් අපිට හිතා ගන්න බැරිද? ඒ කියන්නේ නොහිතපු වෙලාවක අර අල් ජසීරා ඉන්ටර්විව් එකත් එක්ක මේක එළියට ආවා. ආණ්ඩුවට මේක කරන්න සිද්ධ වුණා. මේක සභාගත කරන්න වුණා වගේ දෙයක් වුණා නෙවෙයිද? ඔව් ඉතින් ඒකේ අල් ජසීරා එකේ සිද්ධ වෙච්ච දේ තමයි රනිල් කිව්වා අල් ජසීරා එකේදී බට්ලන්ද රිපෝට් එකක් පාර්ලිමේන්තුව සභාගත වෙලා නැහැ. එතකොට ඒක එයා පිළිගන්නේ නැහැ රිපෝට් එකක් නෙමෙයි. එතකන් පාර්ලිමේන්තුව සභාගත වෙනකන් ඒක කිසි වැලිඩිටි එකක් නැහැ වගේ කතාවක් කිව්වා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතාවක් කරලා මේක සභාගත කළා. මේක සභාගත කරලා දැන් ඒකේ රිපෝට් එක බටලන්ද රිපෝට් එක ඊට කලින් ඉඳන් ඔය ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ කියන්නේ පබ්ලික් ඩොමේන් එකේ තිබ්බා. 아무තු දෙයක් නෙමෙයි. අල් ජසීරාගේ මාධ්‍යවේදියාත් ඒ රිපෝට් එකේ තමයි කියෙව්වේ. ඒකට දැන් මේ පාර්ලිමේන්තුව වාර්තා කරපු එකත් එක්ක ඒක මේ සභාගත කරපු එකත් එක්ක රිපෝට් එක මිනිස්සු අතර නැවත උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම බටලන්ද සිද්ධ වුණේ අවුරුදු 35කට කලින් අවුරුදු 36කට කලින්. ඉතින් ඒ කාලේ හිටපු JVP එකත් නෙමෙයි අද ඉන්නේ. ඒ කාලේ JVP එකේ හිටපු කට්ටිය අති විශාල පිරිසක් මුළු දේශපාලන මණ්ඩලයේම සෝමවංශ සමරසිංහ හැරෙන්න ඝාතනය වුණා. සෝමවංශ සමරසිංහ ඉතුරු වුණා. එයා එංගලන්තයට පැනලා ගියා. එයා JVP එකේ නායකයා වෙලා හිටියා. දැන් සෝමවංශ සමරසිංහත් මැරිලා. එතකොට දැනට JVP එකේ ඊටාම ඉහළ පෙළේ නායකයෝ ටිල්වින් සිල්වලා ඒගොල්ලෝ ඒ වගේ කට්ටිය මේ 88 89 බොහොම කනිෂ්ඨ මට්ටමක හිටපු කට්ටිය ඒගොල්ලෝ. එහෙම ඉදිරි පෙළ කට්ටිය නෙවෙයි. අනුර දිසානායකලත් ඒ කාලේ ඊටාම පල්ලෙහා ඒක ඊටාම මේ පහළ ලෙවල් එකේ එහෙම නැත්නම් අර පරිදියේ හිටපු කට්ටිය. එතකොට මේ ලාල් කාන්තලා ඒ කාලේ ඒ කාලේ JP එකට ඒගොල්ලොත් එක්ක පරිදි එහෙම නැත්නම් ඒකේ අර ඉදිරි පෙළ නම් කියවන දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාරක සභාව හිටපු කට්ටිය නෙමෙයි ඔය කවුරුත් 88 89 කාලේ. ඉතින් ඒ යුගය දැන් වෙනස් වෙලා JVP එකත් ඒ යුගයෙන් බොහෝ දුරට වෙනස් වෙලා 88 89 හිටපු JVP එක නෙමෙයි දැන් ඉන්නේ. විශේෂයෙන් පහුගිය මැතිවරණයේදී ඒගොල්ලෝ ආවේ ජාතික ජන බලවේගයේ විදිහට.
එතකොට මේ 88 89 ඒ පරණ ඉතිහාසයේ තියෙන JVP එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත් නමක් එක්ක අලුත් බ්‍රෑන්ඩින් එකක් එක්ක අලුත් වැඩ එහෙම නැත්නම් අලුත් මේ අවුට්ලුක් එකක් එක ගිය පාර මේ මැතිවරණ ජාතික ජන බලවේගය විදිහට ආවේ. එතකොට ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ UNP එක 88 89 තිබේ රනිල් වික්‍රමසිංහ තාම ඉන්නවා. නමුත් ඒ 88 89 හිටපු කට්ටිය UNP එකේ මොකද ඒකද ඒ සමීකරණයට වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ත්‍රිමාවිතාරණගේ ඔළුවට පරාලයන් ගහලා කියලා චෝදනා එල්ල වෙච්ච මේ ඒවට ඇඟිල්ල දිග්ගුවේ සුසන්ත පුංචි නෙලමේ අන්තිමේදී 88 89 අර තරුණයන්ගේ අය තියෙන ජිනීවාගේ මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා ඒ ආණ්ඩුව ඇමතිකම් කළා. 88 89 ඉතාම ඔය කැස්බෑව හෝවාගම් පැත්තේ අතිශය මේ ත්‍රාඩ ක්‍රියාකාරකම් වලට චෝදනා ලැබ්පු ඒවට නම කියවෙච්ච ඇඟිල්ල දිගු වෙච්ච ගාමයින් ලොකුගේ අන්තිමේ අර 88 89 ජිනීවාගේ මහින්ද රාජපක්ෂයි වාසුදේව නායක කරා එකතු වෙලා එකට කැබිනට් වල හිටියා එකට ආණ්ඩු කළා එකට ඒගොල්ලෝ තාමත් ගාමයින් ලොකුගේ මහින්ද රාජපක්ෂත් එක්ක හිටියේ. එතකොට මේ සමීකරණ ගොඩක් ඒවා දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ හිටපු තැන්වල නෙමෙයි මේ මිනිස්සු ඒකෙන් ඒගොල්ලන්ගේ පැවැත්මට තමයි එහෙම නැතුව මේ වෙන කතන්දරයක් නෙමෙයි හිටපු තැන්වල තමයි ඒගොල්ලෝ එක මේ 88 89 හිටපු කට්ටිය ඒ කාලේ හතරවලා හිටපුවා පස්සේ මිතුරු වුණා ඒ කාලේ මිතුරුලා හිටපුවා පස්සේ හතර වුණා මේ කාලේ මිනි මරපු කට්ටිය දෙපැත්ත මිනි මරා ගත්තා ඔය ඒගොල්ලන්ටම තව අවිදරපු කණ්ඩායම් ගොඩක් හිටියා ප්‍රායක විදිහට මේ අවිදරුව වාමාංශික කණ්ඩායම්. එතකොට දැන් ඔය ඊවේ හිටපු කට්ටියත් තාම ඉන්නවා. ඒගොල්ලොත් සමහර අය තාම දේශපාලනය කරනවා. සමහර අය ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ මේ ප්‍රායක හිටපු කට්ටිය ඒගොල්ලන්ට තානාපති එහෙම නැත්නම් රාජතාන්ත්‍රික පත්වීම් ලැබුණා. මේ වගේ මේ 88 89 පස්සේ සෑහෙන දුරක් මේ හැමෝම ඇවිල්ලා තියෙනවා. JVP එකත් ඇවිල්ලා තියෙනවා. UNP එකත් ඇවිල්ලා තියෙනවා. මේ හිටපු කට්ටිය වෙනස් වෙලා තියෙනවා ගොඩක් අය මැරිලා තියෙනවා මේ වගේ මේ සෑහෙන දුරකට පරිණාමය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද කාලේ ඉන්න ගොඩක් අයට අද කාලේ NPP එකට ඡන්ද දීපු ගොඩක් අයට 88 89 මතක කට්ටියන් තරුණ පරම්පරාව වැඩි විශේෂයෙන්ම 90න් පස්සේ ඉපදිච්ච කට්ටියට ඇත්තටම ඒ කියන්නේ 90 ඉපදිච්ච කෙනෙකුට දැන් අවුරුදු 35යි. අවුරුදු 35ට අඩු කට්ටියට 88 89 කියන එක ඇත්තටම සාධකයක්වත් නෙවෙයි. ඒක සාධකයක්වත් නෙමෙයි. ඒක ඇති වැඩකුත් නැහැ. ඒකෙන් ඒගොල්ලන්ට කිසිම ඒ යුගයේ අඳුරු පරිච්ඡේදයක් විදියට. ඉතින් මේ අඳුරු පරිච්ඡේදය මං කියන්නේ ඒක අමතක කරලා move on වෙනව ඇරෙන්න මේ අඳුරු පරිච්ඡේදය නැවත හාරවුස්සලා බලන එකෙන් ඒ හාරවුස්සන මිනිස්සුන්ට සුගතියකුත් නැහැ. මොකද හාරවුස්සන පාර්ශවය එහෙම නැත්නම් මේ JVP පාර්ශවයත් ඒ අඳුරු අතීතේ කරන්න පුළුවන් පාදඩ වැඩ ඔක්කොම ඒගොල්ලොත් කරලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහලා ප්‍රේමදාසලා මේ කල්ලිය කරන්න පුළුවන් පාදඩ වැඩ සේරම කරලා තියෙනවා. එතකොට ඔය සියල්ලම මං කියන්නේ හාරවුස්සලා බලන එකෙන් ඒකෙන් මේක සිද්ධ වුණේ අවුරුදු 35 36කට කලින්. ඒකෙන් වැඩක් නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ ඒකෙන් ඇත්තටම මොකද්ද මේ ආණ්ඩුවේ මූලික මැන්ඩේට් එක? මේ ආණ්ඩුවේ කරන දේ මූලික මේ වැඩේ මොකද්ද? ඒ වැඩේ ඒකට අදාළ කිසි දෙයක් වෙලා නැහැ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් දැන් මේ වගේ මේ බටලන්ද මේ 88 90 කාලයත් වකවානුව තුළ සිද්ධ වෙච්ච සිදුවීම් මාලාව පිළිබඳව පරීක්ෂණ පවත්වන්න යන්නේ මේක කොනක සිට යුක්ති ඉටු කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ මෙහෙනම් බැලුවොත් කවුරු හරි කෙනෙක් විජය කුමාර තුංග ඝාතන කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළොත් ඒක ගැනත් එහෙමම බලන්න වෙන්නේ. විජය කුමාර තුංග කවුද ඝාතනය කළේ? JVP එකෙන් බව පැහැදිලි කියන අන්තපල් මෝඩයේ කැරෙන්න ඒ සම්බන්ධයෙන් ඉතිහාසය අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විජය කුමාර තුංග ඝාතනය කළේ JVP එකෙන් පැහැදිලි. එතකොට මේ විජය කුමාර තුංග කොමිසම දැන් රිපෝටර් රාමන සම්පත් ගෝධි කියලා මිනිහා ඒක සභාගත කරනවා කියලා. එතකොට ඒකත් ඔය වගේම හොයන්න වෙනවා. ඉතින් ඔය වගේ තව කීයද ඔය වගේ කී දෙනෙක් මැරුවොත් දෙපැත්තෙම මැරුවා. එක පැත්තකින්වත් ඊට අමතරව මේ ෆ්‍රින්ජ් එකේ හිටපු ඒ කියන්නේ මේ දෙපැත්ත ආණ්ඩුව සහ JVP එක නෙමෙයි මම කියන්නේ ඒ සටනේම එහෙම නැත්නම් ඒ භීෂණයේම කොටස්කාරයෝ වෙච්ච කළු බලල්ලෝ කහ බලල්ලෝ මේ වගේ තව සන්නද්ධ සංවිධාන. ඒ වගේ මේ කාලේ ගොඩක් හැම වාමාංශික පක්ෂ ඒගොල්ලන්ට හැමෝටම ගොඩක් අයට ආයුධ දීලා තිබුණා. උදාහරණයක් වික්‍රම බාවකරණරත්නට ආයුධ දීලා තිබුණා. මේ නව සමාජ පක්ෂයට සම සමාජ පක්ෂයට කොමියුනිස්ට් පක්ෂයට ඒගොල්ලන්ගේ ජීවිත බේරගන්න. ඒතකොට මේ හැමතැනම මේ හැම පක්ෂයකම කට්ටිය මැරුණා. හැම පක්ෂෙම කට්ටියට මේ ප්‍රහාර එල්ල වුණා. කවුරු කාව මැරුවද කියලා හොයාගන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා. ගොඩක් ඝාතන කවුද මැරුවේ කවුද වෙඩි තිබ්බේ කියලා කියන්නේ JVP එක වගේ පෙන්නලා
අනිත් අය මරනවා ඒගොල්ලෝ වගේ පෙන්නලා JVP එක මරනවා මේ වගේ කවුරු කාව මරනවාද කියලා හොයාගන්න බැරි අඳුරු කාල පරිච්ඡේදයක්. ඒකෝට මේ කාල පරිච්ඡේදයේ නැවත හාරවුස්සලා මේක දෙපැත්තම මූව් ඔන් වෙලා තියෙනකොට ඒ JVP එක 88 80 මීටරට සෑහෙන දුරකට දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ විශේෂයෙන් මේගොල්ලෝ ආණ්ඩු බලය ගත්තට පස්සේ හිතුවට වඩා ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් UNP එක UNP එකේ සෑහෙන දුරකට හිටපු කට්ටිය දැන් නැහැ. ඉතින් හිටපු කට්ටිය දැන් ජීවතුන් අතර නැහැ. ඒක කරනවා නම් ඔය බට්ලන්ද ගැන හොයනවා නම් කරන්න තිබ්බේ 94 චන්ද්‍රිකා බලයටපත් වෙලා ඔය බට්ලන්ද කොමිසම දාලා ඕවා ගැන ඔය මේ කොමිසම දාලා ඒ පටන් ගත්ත කාලේ සූරියකාන්ත මිනිවල හරලා ඒ කරපු කාලේ 2000 වර්ෂයේ යම්කිසි සැසියක් ඔය සම්බන්ධව තිබුණාද රසික? දැන් රනිල් වික්‍රමසිංහගේ මේ මාධ්‍ය හමුවේ මාධ්‍ය ප්‍රකාශය තුළ තියෙන 2000 වර්ෂයේ සැසියක් තිබුණා මේ පිළිබඳව ජවිපෙන්වත් ඒ මොහොතේ ප්‍රශ්න කළේ නැහැ කියලා. නෑ මේක චන්ද්‍රිකා ඕක ගෙනාවේ චන්ද්‍රිකාට බට්ලන්ද කොමිසම ඕනේ උනේ රනිල්ට මඩ ගහලා. ඒ කියන්නේ ඒ කාලේ රනිල් කොමිසමට සාක්ෂි දෙන්න කැඳෙව්වා. ඒ සාක්ෂි දෙන්න කැඳවලා ඒ සාක්ෂි දෙන්න කැඳවපු එක වටේ විශාල මාධ්‍ය නාටකයක් දියත් වුණා. අපිට මතකයි ඒ කාලේ ප්‍රවෘත්ති වල ඕක පෙන්නුවා. රනිල් සාක්ෂි දෙනවා පෙන්නුවා. ඉතින් ඔය පොඩි මීඩියා ෂෝ එකක් නිර්මාණය කළා බට්ලන්ද කොමිසම පාදක කරගෙන. එතකොට 94 චන්ද්‍රිකා බලයට මේ වගේ හොයන නිසා 94 ආපු ගමන් අර සූරියකාන්ත මිනිවල හරලා එතනත් ලොකු නාටකයක් දියත් කළා. ඔය මහින්ද රාජපක්ෂලා එහෙම මහින්දලා වාසුදේවලා පවිත්‍ර වන්නියාරච්චිලා මට මතකයි සූරියකාන්ත මිනිවල හරන එකේ විශාල නාටකයක් දියත් වුණා. ඇඹිලිපිටිය සිසු ඝාතන ගැන විශාල නාටකයක් දියත් වුණා. බටලන්ද වදකාගාරය ගැන විශාල නාටකයක් දියත් වුණා. මේ ඔක්කොම නාටක විදිහට මිසක් මේ කිසි දෙයකට යුක්තිය ඉටු කරන්න 94 බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. චන්ද්‍රිකාට ඕනේ උනේ මේ මිනිවලවල් සමූහ මිනිවලවල් වදකාගාර පෙන්නලා 99 ජනාධිපතිවරණය ආපහු දිනා ගන්න විතරයි. දෙවනි පාර ජනාධිපතිවරණය දිනා ගන්න ඔය පාවිච්චි කරන එක විතරයි. අතට චන්ද්‍රිකාගේ උමනා වුණේ ඒ ඇරෙන්න මේ ඝාතන වලට යුක්තිය ඉටු කරනවා කියන එක ගැන අබමල් රේණුවකවත් තැකීමක් ඒගොල්ලෝ කළේ නැහැ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ බේරිලා හිටියේ. ඒ කියන්නේ රනිල් චන්ද්‍රිකා රනිල්ව රැකගත්තා. ඒ හේතුව ඒගොල්ලෝ පවුල් වල යාළුවෝ. ඒගොල්ලෝ පවුල් වල යාළුවෝ ඒගොල්ලන්ගේ එදිරිවාදිකම් මේ දේශපාලනය කියන සීමාවේ විතරයි තියෙන්නේ. ඒ දේශපාලනය එහෙම නැත්නම් ඒ බල පොරයට ඒගොල්ලෝ දෙපැත්තක් බෙදිලා ඒ කල්ලි දෙකක් විදිහට ඒකට තරඟ කළාට ඒගොල්ලෝ මේ සමාජ තීරුවක් විදිහට එකම සමාජ තීරුවේ කට්ටිය පොඩි කාලයකට සෙල්ලම් කරපු කට්ටිය පොඩි කාලයකට නැටුම් පන්ති ගිය කට්ටිය චන්ද්‍රිකාගේ මල්ලි අනුරගේ රනිල්ගේ හොඳම යාළුවා. ඒ වගේ ඊටාම ළඟ සම්බන්ධතා තිබිච්ච කට්ටිය. එතකොට කවදාවත් එක ප්‍රමාණයකින් එහාට එක් පාර්ශවයක් අනිත් පාර්ශවය අමාරු වෙ දාන්නේ නැහැ. ඉතින් ඒ හේතුව හින්දා චන්ද්‍රිකා රනිල්ව රැකගත්තා. ඉතින් ওই බට්ලන්ද කොමිසමක් විදියට රැස් වුණා. ඒ කාලේ චන්ද්‍රිකා හැම එකටම මට මතකයි කොමිෂන් ගානක් දැම්මා. ඒ කොමිෂන් අන්තිමේදී මේ කොමිෂන් දාන එක විහිළුවක් වුණා. කොමිෂන් දාන එක විහිළුවක් බවට පත් වුණා. ඉතින් මේ දාලා කිසිම වැඩකට නැති අවසානයේ ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ආවේ නැහැ. මේ මම කතා කරන්නේ මීට අවුරුදු 25කට විතර කලින් සිද්ධ වෙච්ච දේවල්. එතකොට දැන් තව අවුරුදු දැන් එතනිනුත් අවුරුදු 25ක් විතර ගිහිල්ලා ඊට කලින් හොයන්න දේවල් 1000ක් තියෙනකොට ඉමීඩියට්ලි මේ ආණ්ඩුව බලයටපත් කරපු කාරණා ගොඩාක් තියෙනකොට රනිල්ලගෙත් ඊට පස්සේ කරපු බැදුම් කර බංචාව ඇතුළු දුර්දාන්ත වැඩ කෙලකෝටියක් තියෙනකොට මේ අවුරුදු 35ට කලින් කෙහෙල් මලක් අල්ලගෙන දඟලන එක ඇත්තටම මට කිසිම මේ ලොජික් එකක් තර්කයක් පේන්නේ නැහැ. ඒක හොඳයි වෙන කරන්න වැඩක් නැත්තම් ඉතිහාසයේ නැවත මේ ප්‍රතිනිර්මාණය කරන එක නම් මේගොල්ලන්ගේ ප්‍රධානතම රාජකාරිය. ඒක හොඳයි. මං කියන්නේ ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කරන එකට කලින් කරන්න වැඩ ගණනාවක් මේ රටේ තියෙනවා. ඒ ටික කරලා ඉවර කරලා තමයි විවේකයක් තියෙනවා නම් අරවත් කරන්න ඕනේ. ඇත්තටම දැන් බටලන්ද කමිෂන් සභා වාර්තාව සභාගත කරන්න හෝ වෙනත් ආකාරයෙන් මේ 88 90 භීෂණ සමයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව යුක්ති ඉටු කරන්න කියලා සමාජයෙන් ලොකු බලපෑමක් ආණ්ඩුවට මේ වෙනත්කම් තිබුණේ නැහැ. ඔය අල් ජසීරා ඉන්ටර්විව් එක පබ්ලිෂ් වුණාට පස්සේ වෙනකම්. ඔව් මෙහෙමනේ ඊට කලින් බලපෑමක් තිබුණ ගොඩක් දේවල් තිබුණේ මොනවත් කළේ නැහැ. දැන් ආණ්ඩුව මේ අල් ජසීරා එකෙන් පස්සේ මේක එළියට ආවා සහ අලුතෙන් මාතෘකා කරලියට එද්දී ආණ්ඩුවට තමන් යන පාර අමතක වෙලා පොඩි සිග්සැග් ගමනක් යනවා වගේ පේනවා. නෑ අන්තිමට අර ගිලෙන් යන මිනිහා පිදුරු ගහත් එල්ලනවා වගේ එකක් තමයි මේ වෙන්නේ. මට තේරෙන විදිහට එකක් මේක දැන් බලයට පත් කරපු මූලික කාරණා කීපයක් තියෙනවනේ. විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ මේ ලංකාවේ සිද්ධ වෙච්ච මහා පරිමාණ හොරකම් වංචා දූෂණ පොඩි ළමයි පවා දන්නවා. ලංකාවේ දේශපාලනඥයෝ මහා පරිමාණයෙන් ධනය
ජාතික ධනය කොල්ල කෑවා කියලා. මහත් ධනවතුන් කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වුණා ලංකාවේ දේශපාලනඥයෝ. බලයට එන්න කලින් මේ ගමේ ඉන්න කාලේ තැපැල් 90 ගිය එක දේශපාලන ඇමති කෙනෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගන්න තත්වයට එංගලන්තේ ගෙවල් ගන්න තත්වයට ඒගොල්ලෝ ධනවතුන් වුණා. මේ ධනවතුන් විබේට වෙන්නේ නැහැ. මේක උනේ මේක ක්‍රමිකව සිද්ධ වෙච්ච හොරකම්, දූෂණ, වංචා සහිත දූෂිත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට මේව වෙන්නේ. එතකොට මේවා කොනක ඉඳන් හොයලා බලලා සුද්ධ කරලා මේ හොරකම් වංචා වලට වක්කෙවිතුව අත්අඩංගුවට අරගෙන නඩු අහලා ඉක්මනට නඩු ඉවර කරලා අවසානයේ තීන්දුව දීලා මේ අය හිරේ දාන එක තමයි ඇත්තට මේ ආණ්ඩුවට තියෙන මැන්ඩේට් එක. එතකොට මේ මැන්ඩේට් එක දැන් මේ වෙනකොට සම්පූර්ණ ලොවෙත් නෑ මේ මැන්ඩේට් එක මේ වෙනකොට. මං හිතන්නේ කාටවත් ඒක සමහර දේවල් කරගන්න බෑ. සමහර දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා සිද්ධ වෙන්නේ සාමාන්‍ය ලංකාවේ අර නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ තියෙන ඒ දුර්වල අකාර්යක්ෂ මේකත් එක්ක. ඒතකොට ඒ හින්දා ඒවා ඉක්මනට වෙන්නේ නැහැ. එතකොට ඕව අවුරුදු ගණන් යන අර දීර්ඝ කාලීන ක්‍රියාවලිය වල ඒවා හිර වෙලා තියෙනවා. එතකොට ආයේ හොරකම් වලට චෝදනා ලැබුවා ආපහු ආණ්ඩුවට කොකා පෙන්නනවා. ඒ ආණ්ඩුවට නිකන් කිණ්ඩි දානවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒතකොට ඒක දැන් මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් ওই දේශබන්දුගේ සිද්ධියේ මේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුවේ හැකියාව. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ මේ පෙන්නන්නේ ආණ්ඩුවේ නොහැකියාවනේ. පොලිසිය මගහැරලා දවස් 17ක් හැංගිලා ඉන්නවා. ඒක මේ ලංකාවේ ඕන තැනකට පොලිසියට යන්න පුළුවන් නේ. පොලිසියට පරීක්ෂා කරන්න පුළුවන් නේ. මේ දේශමන්තෙන්නකෝ ආන විලුන්දාවේ හේනක් මැද්දේ පැලක් කටවගෙන හැංගිලා ඉන්නේ නැහනේ. ගහක් උඩ ගස් දෙබලක හැංගිලා ඉන්නේ නැහනේ. මිනිහා ඉන්න තැනකින් කොහෙන් හරි මේ ඉන්න තැන පොලිසියට යන්න බැරි තැනක තමයි හැංගිලා ඉන්නේ. ඒකනේ ඇත්ත. ගෙදරට ගියාම ගෙදර අය කියනවා දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. පොලිසියට යන්න බැරි තැනක හැංගිලා ඉන්නේ. ඒතකොට පොලිසියට යන්න බෑ කියන්නේ කොහෙද? ලංකාවේ පොලිසියට යන්න බැරි කොහේ හරි දේශපාලනඥයෙක් කියන්නේ දේශපාලන රැකවරණයක් තියෙන තැනක. ඒතකොට දේශපාලන රැකවරණයක් තියෙනවා කියන්නේ මේ වගේ තැනක දැන් උදාහරණයක් විදිහට මේ මොහොතේ බලයේ ඉන්න ජාතික ජන බලවේගය. එහෙම නැත්නම් අනුර දිසානායක ජනාධිපති. ඉතින් එහෙමනම් මොකක් හෝ දේශපාලන රැකවරණයක් තියෙන තැනක තමයි දේශබන්දු හැංගිලා ඉන්නේ. මගේ වෙන තැනක් තාර්කික වෙන තැනක හිතන්න බෑනේ. කියන්නේ ලංකාවේ පොලිසියට යන්න බැරි තැන් මොනවද එකපාරට එම්බසි එකට යන්න බෑ. එම්බසියක් ඇතුළට යන්න බෑ එහෙම එකපාරටම. ඒක එහෙම පොලිසියට ගිහලා එම්බසියක් ඇතුළට චෙක් කරන්න බෑ. අනිත් පැත්තෙන් එහෙම පොලිසියට යන්න බෑ ප්‍රබල දේශපාලනඥයෙකුගේ දේශපාලන බලවතෙකුගේ එහෙම කෙනෙක්ගේ ගෙදරකට. ඉතින් ඔය වගේ තැනක එහෙම පොලිසියට යන්න බැරි තැනක තමයි මෙයා හැංගිලා ඉන්න වැත්තේ. පොලිසිය බය දේශපාලකයෙකුට. පොලිසිය බය කවුරු හරි ගාවට. ඉතින් එහෙම තත්වයක් තියෙනකොට ඉතින් ඔය වගේ නිකන් විහිළුවක් බවට පත් වෙනකොට ඉතින් මේ වගේ මේ පොඩි අවුරුදු 35කට කලින් වලදාපු මලකුණක් අරගෙන ඒකත් එක්ක මේ සෙල්ලම් කරයි කියලා ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඒවා හොඳයි ඒගොල්ලන්ට හැංගීම් බර වෙන්න. මේ ආණ්ඩුවේ කට්ටියට මම දැන් කතානායකට හැංගීම් බර වෙන එක හරි. මං කියන්නේ මේ හැංගීම් බර වීම නෙමෙයිනේ දේශපාලනය කියන්නේ. හැංගීම් වලින් කරන්න පුළුවන් කෙහෙල් මලක් නැහැ දේශපාලනයේදී. ඉතින් හැංගීම් බර වෙන්න ඒගොල්ලන්ට කවුරු හරි බටලන්ද ගැන පොත් ලියනවා නම් කවුරු හරි බටලන්ද ගැන චිත්‍රපටි හදනවා නම් නාට්‍ය හදනවා නම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මේ රටේ ආණ්ඩුවට ඊට වඩා මං කියන්නේ බටලන්දට කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික ඉවර කරලා බටලන්ද ගැන හෙව්වට කමක් නැහැ. නමුත් ඒ ඔක්කොම අතහැරලා බටලන්ද ඉස්සරහට දාගන්නවා කියලා කියන්නේ ඒක නම් ඉතින් සත පහකට වැඩක් ඇති දෙයක් නෙමෙයි. කියන්නේ අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පිරිස් පිළිබඳව හරිය සමූල ඝාතනයට ලක් වෙලා මේ වෙද්දි පීඩාවටපත් වෙලා ඉන්න ජීවත්ව ඉන්න පිරිසකට යුක්තියට කරනවා නම් ලබන මාසයේ අප්‍රේල් 21ට අවුරුදු 6යි. මේ කියන්නේ බටලන්දේ මේ ඝාතනය වෙච්ච කට්ටිය එහෙම නැත්නම් ඒ ඝාතනය වෙච්ච පිරිස් ඒ තරුණයෝ ඒගොල්ලන්ගේ ජීවිත අව탁සීරු කරනවා නෙමෙයි මේ කියන්නේ. මම මේ කියන දේ පොඩ්ඩක් ඒ අර්ථයෙන් තේරුම් ගන්න හරියක් මේ කියන අර්ථයෙන් තේරුම් ගන්න කියලා ඒගොල්ලන්ගේ ජීවිත මේ අර බල්ලට දාලා කතා කරනවා නෙමෙයි. මම කියන්නේ 88 89 කියන්නේ මිනිමැරීමේ තරංගයක් තිබ්බ යුගයක්. එක පැත්තකින් මරනවා ඒ වගේම තව පැත්තකින් මරනවා. ඒ වගේම තවත් ඒ ඝාතන සංස්කෘතිය ඇතුළේ තිබ්බ තවත් කල්ලි ඒගොල්ලන්ට අවශ්‍ය කට්ටිය මරනවා. කවුරු කාව මරනවාද කියලා හොයාගන්න බෑ. එතකොට ඒ අවුරුදු දෙක ඊටාම අඳුරු, ඊටාම අන්ධකාර, ඊටාම බිහිසුණු අවුරුදු දෙකක්. එතකොට මේ අවුරුදු දෙක මේ සමාජය නැවත එතෙන්ට ඒක හොය හාර අවුරුදු 35කට පස්සේ හාර යනවා කියලා කියන්නේ ඒක ඉවරයක් නැති අර can of worms වගේ තමයි. ඉවරයක් නැති
මේ දෙයක් දෙපැත්තටම මඩනාණ්ඩ වෙන වැඩක්. දැන් මේක කොයි විදිහට වුණත් රසික සභාගත කරලා විවාදයකට යනවා නම් මේ ගත්ත අඩිය ආපස්සු පස්සට ගන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. එහෙම ගන්න බෑ. නමුත් දෙපැත්තටම නාණ්ඩ වෙනවා හොඳට. අර ගොල්ලන්ටත්. ඕකේ. සමගි ජන බලවේගයටත් ඕක ඒකේ මේකක් තියෙනවා. ඕකේ කතන්දරයක් තියෙන හේතුව රණසිංහ ප්‍රේමදාස. රනිල්ට වඩා රණසිංහ ප්‍රේමදාස ඕකේ මේ 88 89 භීෂණයට වක් කියන්න ඕනේ. රණසිංහ ප්‍රේමදාසනේ මේකේ මේ ලංකාවේ ජනාධිපති වෙනකොට රණසිංහ ප්‍රේමදාසගේ අනුදැනුම යටතේ ගොඩක් මේ සම්පූර්ණ මර්ධනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඔර රණසිංහ ප්‍රේමදාස මේකේ ප්‍රධානතම චූදිතෙක්. එහෙමනම් රනිල්ටත් වඩා ප්‍රේමදාසට මේක වැඩි. ඒකට ඒ ප්‍රේමදාසගෙන් පුතා තමයි දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක. එයා දේශපාලනය කරන්නේම ප්‍රේමදාස යුගයක් නැවත ගේනවායි කියන ඒ සටන් පාට එක්ක. එතකොට මේකේ මේ හැමෝටම මේකේ මඩ ටික විසි වෙනවා. මේ මඩ ටික අර මඩ වලක් අර මොකද්ද මේකෙත් දාලා හරනවා වගේ වැඩක්. මේ මඩ ටික විසි වෙනවා. අර ප්‍රේමදාසලගේ පැත්තට විසි වෙනවා, රනිල්ට විසි වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් JVP එකේ මේව ටිකත් මතු කරනවා. මතු කරන්නේ මේක හතර ගොල්ලම හොඳට මඩ නාගෙන තමයි මේක ඉවරයක් කරන්නේ කිසිම ප්‍රතිඵලයක් නැතුව. කිසිම ප්‍රතිඵලයක් නැතුව. කවුරු හරි හිතනවා නම් රනිල්ව මේකේ මේ රනිල්ව හිරේදායි කියලා මොන මගුලක්වත් වෙන්නේ නැහැ. දේශබන්දු අල්ලගන්න බැරි උන්ට පුළුවන්ද? රනිල් හරි රාජපක්ෂව හරි හිරේද මහින්දට ගෙදරින් යන ලියුමක් ලිය මහින්දව හිරේ දානවත් මේ මහින්දට ගෙදරින් යන්න කියලා ලියුමක් ලියා ගන්න බැරි අයට පුළුවන්ද මේ අර ඒවකට මයෝනේ විහිළු මන්නම් කියන්නේ. ඒ කියන්නේ දැන් විවාදයකටත් ගිහිලා මේ සමාජ කතිකාවත ලහි ඇති වෙන මොහොතේ මේක සභාගත කරලා ඊට පස්සේ දැන් අප්‍රේල් 10න් පස්සේ විවාද වලටත් ගිහිලා ඊට පස්සෙත් මොන හරි කරන්න තරම් ආණ්ඩුවට හයියක් තියනවද කියලා මේකෙන් බලන්න කයි ගහන්න නම් පුළුවන්. කයි වාරු ගහින්ද ඉතින් ඔය කයි තන්ලානේ ඉන්නේ. රසික දේශබන්දු අත්අඩංගුවට ගන්න කියලා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන්නේ පෙබරවාරි 27. අද මාර්තු 17. එතකොට ඔහුව අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටවන්න කියලා අතුරු තහනම් නියෝගයක් කියලා රිට් පෙත් සමගුණ කරනවා. ඒක අද නිෂ්ප්‍රභා කරනවා. එතකොට මේ වෙද්දී අර ඔහුව අත්අඩංගුවට ගැනීමට තිබුණු ඕපන් වොරන්ට් එක එහෙමමයි. කණ්ඩායම් 6ක් මං හිතන්නේ දේශබන්දු හොයමින් රටවටා යනවා. තාම නැහැ. මේ සිද්ධිය දැන් රෙඩ් පෙට්සම අද වෙනකොට මේව කරලා තියෙනවා මේ අභියාචනාධිකරණය ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට දේශබන්දු තෙන්නකෝන්ට ඔය මේ දැන් නැවත ඔහු අත්අඩංගුවට ගන්න මේ ඒ වැඩේ ඕපන්. එහෙම නැත්නම් ඒ පොලිසියට දැන් අත්අඩංගුවට ගන්න ඔහු සිද්ධ වෙනවා. ඔහු උත්සාහ කළේ එහෙම හැංගිලා ඉඳලා උසාවියට පෙත්සමක් දාලා ඒ අධිකරණය හරහා නියෝගයක් ගන්න ඔහුගේ අත්අඩංගුවට ගැනීම අත්හිටුවල. එතකොට ඒක සිද්ධ වුණේ නැහැ. එතකොට මම මේ සාමාන්‍ය දේශපාලනය ගැන උනන්දුවක් තියෙන කවුරු ඉන්නවනම් වෙනසට බලනවා නම් මම ආරාධනා කරනවා මේ සම්පූර්ණ නඩු තීන්දුව අද දීපු කියවන්න කියලා. මේ සම්පූර්ණ නඩු තීන්දුව අද අභියාචනාධිකරණය ලබා දුන්නු නඩු තීන්දුව ඒක මේ ඇති මම දන්නේ පෙර පත්තරවල සම්පූර්ණ එක පළ වෙයිද කියලා. නමුත් එහෙම පළ නොවුනත් ඒ සම්පූර්ණ නඩු තීන්දුව මේ WhatsApp එකේ පිටු 22ක නඩු තීන්දුවක් තියෙනවා. මෙන්න මේ පිටු 22ක නඩු තීන්දුව ඊටාම සුවිශේෂී නඩු තීන්දුවක්. ඔය මේ වගේ සෙල්ලම් කරලා හැංගිලා ඉඳලා මේ ඊට පස්සේ උසාවියේ මැදිහත් වීමෙන් බේරෙන්න හදන අයට ඇත්තටම කනට ගැහුවා වගේ ඊටාමත්ම හොඳ නඩු තීන්දුවක් තමයි මේ අද දේශබන්දු සම්බන්ධයෙන් ලබා දීලා තියෙන තීන්දුව. ලංකාවේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය ගැන ඊටාම කොම්ප්‍රිහෙන්සිව් විදිහට ඒකේ කතා කරලා තියෙනවා. මේ වගේ සිදුවීම් නැවත සිදු නොවෙන්න මේක ඊටාම හොඳ පූර්වාදර්ශයක්වත් වෙනවා මේ නඩු තීන්දුව. ඉතින් ඒක වෙනුවෙන් මේ අධිකරණයට මම හිතන්නේ මුළු සමස්ත ජනතාවම ස්තුතිවන්ත විය යුතුයි. අභියාචනාධිකරණයට මේ වෙලාවේ මිනිස්සුන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන අධිකරණයේ ආණ්ඩුව විහිළුවක් වෙන එකක්. අධිකරණයේ විහිළුවක් වෙන්න නොදී මේක ආරක්ෂා කරගෙන තියෙනවා මේ නඩු තීන්දුව හරහා. ඒක ඊටාම වැදගත් සිදුවීමක්. ඒ වගේම නඩු තීන්දුවක් තමයි මේ තීන්දුවක් නියෝගයක්. ඒ වගේම නියෝගයක් තමයි මේ ඔය දේශබන්දු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නඩු අංකය BR 6314 ඇලයිරක් 23 මේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීපු මේ නඩු ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන්න නියෝගය ඒකෙත් පිටු 83ක් තියෙනවා. ඒකත් මං හිතන්නේ මේ දේශපාලනයකට උනන්දුවක් දක්වන හැමෝම කියවිය යුතුයි. ඒකෙත් මේ වගේ යුනිෆෝම් දාගෙන නීතිය අත්තට අරන් හැසිරෙන අයට ඉතාමත්ම වැදගත් රතු එළියක් මේ මාතර
මහේස්ත්‍රාත් අධිකරණය මේ දේශබන්දු අත්අඩංගුවට ගැනීම සඳහා ඒ දීලා තියෙන නියෝගයත් එක්ක මේ සම්පූර්ණ නියෝගය බැලුවහම සෑහෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්. මං හිතන්නේ මේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ආයතනය පොලිසියනේ. මේ පොලිසිය කියන්නේ කාලාන්තරයක් තිස්සේ කුණු වෙච්ච දූෂිත වෙච්ච ආයතනයක්. මේක නැවත පිරිසිදු කරනවා නම් මෙන්න මේ වගේ නඩු තීන්දුව මේ අධිකරණ මේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ කාර්යභාරය, ඒ ඓතිහාසික කාර්යභාරය ඉතාමත්ම විශිෂ්ට ඉටු කරලා තියෙනවා. එකක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන්න නඩු තීන්දුව හරහා, ඒ වගේම අද අභ්‍යාචනාධිකරණය ලබා දුන්න ඒ තීන්දුව හරහායි. ඒක ඉතාමත්ම වැදගත් මං සලකුණක් ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය සහතික කිරීමේදී. රසික දැන් ඔය අද රීඩ් පෙට් සමේ තීන්දුව දෙන මොහොත වෙදී හවස පොලිසිය දුන්නු මීඩියා ප්‍රෙස් එක, මීඩියා ස්ටේට්මන්ට් එක. මේක කොයි විදිහටද දැන් මේක ගැන කතා කරන්න තියෙන ලොකුම හේතුව එකක් මේ සිද්ධියේ ප්‍රගතිය කියලා උන් දෙන්නේ ටිකක් කල්ලිකුත් වෙච්ච කරුණු කාරණා ටිකක් ප්‍රෙස් එකක් විදිහට. අද අධිකරණයෙන් අහලා තියෙනවා, අධිකරණයේ විනිසුරුවරයා විමසලා තියෙනවා සොලිසිටර් නීතිපතිවරයාගෙන් මේ පොලිසිය විසින් දුන්න මාධ්‍ය වාර්තාව මොකක්ද කියන එක. එතකොට ඔහු පිළිතුරු දීලා තියෙන්නේ ඒ පිළිබඳව සොලිසිටර් ජෙනරල්වරයා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා දැනුවත් නැහැ සහ මේ තීන්දුවට යම්කිසි ආකාරයක ඉන්ෆ්ලුවන්ස් එකක් මේක හරහා දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒක කොහොමද රසික? ඔව් එහෙම ඒක ආපු ගමම්ම මම හිතක සමාජ මාධ්‍යයේ ඒ සම්බන්ධයෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වුණා ඔය ඊයේ නිකුත් කරපු නිවේදනයේට. එතකොට ඒ නිවේදනයේ එන්නේ කොහොමද? දැන් ඔය ගොඩක් අය කියනවානේ මේ ඩීප් ස්ටේට් එකේ හින්දා වැඩ කරන් යන්න බෑ, මේ ආණ්ඩුවට හොරු අල්ලන්න ඕනේ, ආණ්ඩුවට දූෂිතයෝ අල්ලන්න ඕනේ, අල්ලා දඩුවම් දෙන්න ඕනේ. නමුත් මේ රාජ්‍ය යාන්ත්‍රණය, පොලිස් යාන්ත්‍රණය ඇතුලේ ඉන්න අය මේවට කකුලෙන් අදිනවා, ඒගොල්ලෝ මේවට බාධා කරනවා, මේවට එහෙම මේ සෑහෙන්න ප්‍රශ්න තියෙනවා කියලා ඒගොල්ලන්ට. ඉතින් එහෙම බාධා තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් දැන් මේ වගේ තැන්වල දැන් මේක පැහැදිලි මේක වෙන ගේමක් කියලා. මේක වෙන ගේමක් මේ වෙලාවේ ඊයේ දාපු එක හදිස්සියේ. කාටවත් අවශ්‍යතාවයක් නැති එකක්. කවුරු එහෙම ප්‍රවෘත්තිමය වැදගත්කම මම දන්නේ කොහොමද ඒක ආවේ කියලා. දැන් එහෙම ආපු විදිය කවුරුත් දන්නේ නැහැ, නීතිපති දන්නෙත් නැහැ, කවුරුත් දන්නේ නැහැ. සාමේ දේශබන්දුගේ නීති කියන්නේ ලීගල් ටීම් එක ඕක කෝට් එකට පෙන්නලා තියෙනවා. දැන් මෙතන 6 දෙනෙක්ට මේ නඩුවට අදාළ 7 දෙනෙකුගෙන් 6 දෙනෙකුට අත්අඩංගුවට ගැනීම නියෝගය අත්හිටවලා තියෙනවනේ මේ වෙද්දි. නම් ඇයි මොහුට විතරක් නියෝගය පවතින්නේ කියලා තර්ක කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෝර ඉස්සෙල්ලා ඉතින් එහෙම මේ ඩීප් ස්ටේට් අරන් මේවා ගැන නහයෙන් ගන්නන කෙන්දිරි ගන්න කලින් බලන්න එහෙනම් කවුද ඊයේ වැඩේ කළේ කියලා. එතකොට ඒකේ ඒ වැඩේ අර කියන්නේ අවසානයේ තුවක්කුව මේ කදික දඩේම කරේ තියාගෙන යන කෙනා දැක්කම හිතා ගන්න පුළුවන් තුවක්කුව බැන්දේ කවුද කියලා. ඒ තුවක්කුව බැන්දේ කවුද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් අර දඩේම කරේ තියාගෙන යන එක්කෙනා ගෙදරට යන්නේ අපිට පස්සේ. දඩේම කරේ තියාගෙන යන එක්ක කට්ටියක් පේනවා. ඉතින් අපි ඒව පෙනිපෙනි තුවක්කුව බැන්දේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒව මහ විහිළු කතා. ඉතින් මේ විහිළුව දේශබන්දුට නැවත කියන දේශබන්දු දැන් දවස් 17ක් තිස්සේ එයා උසාවියේ මග ඇරලා හැංගිලා ඉන්නවා. ඉතින් එහෙම හැංගිලා ඉන්නේ මට තේරුම් ගන්න පුළුවන් ඒක සිද්ධ වෙන්නේ රාජපක්ෂලට දේශපාලන බලය තිබ්බ කාලේ ඒක වුණා නම් මට තේරුම් ගන්න පුළුවන්. මට තේරුම් ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහලට දේශපාලන බලය තිබ්බ කාලේ මේවා වුණා නම්. මොකද රනිල්ලා රාජපක්ෂලා නියෝජනය කරන්නේ ඔන්න ඔය දේශපාලන සංස්කෘතිය තමයි. දේශබන්දු තෙන්නකෝන්ලා වගේ ප්‍රශ්නකාරී නිලධාරීන්ට පොලිසියේ ඉහළම පුටුවට එන්න පුළුවන් විදිහේ. පොලිසියේ ඉහළම පුටුව කියන්නේ ඊටම ගෞරවනීය තැනක් මේ සමාජයේ ගරු බුහුමන්ට පත්වෙච්ච තැනක්. ඉතින් එහෙම තැනකට දේශබන්දු තෙන්නකෝන්ලට එන්න පුළුවන් උනේ රනිල්ලා මේ රාජපක්ෂලා රනිල්ලා මේ රටේ ඇති කරපු ස්ථාපිත කරපු පාදඩ දේශපාලන සංස්කෘතියේම ප්‍රතිඵලයක් විදිහට තමයි. ඒකට මට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලොන්ට පාලන බලය තියෙන කාලේ මෙහෙම දෙයක් වුණා නම්. මට තේරුම් ගන්න බැරි අනුර දිසානායක ජනාධිපති වෙච්ච කාලෙක මාලිමාවට පාර්ලිමේන්තුවේ ආසන 159ක බලයක් තියෙන කාලෙක මේ ලංකාවේ දේශපාලනයේ අර ශ්‍රමදානයක් කරයි කියලා පාර්ලිමේන්තුව සුද්ධ කරලා අලුත්ම පිරිසක් පාර්ලිමේන්තුවට යවපු කාලෙකත් මේක කරන්න පුළුවන් නම් එතරින් එහාට ලංකාව ගැන කියන්නේ ලංකාවේ මේ දේශපාලන ක්‍රමයේ සුද්ධ වීම ගැන නම් බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. අවංකම කියනවා. දේශබන්දු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අධිකරණයෙන්ුත් සම්පූර්ණ නිදහස මේ විදිහට තියලා තියෙනවා. දැන් ඒ පැත්තෙන් බාධාවකුත් නැහැ. කිසිම බාධාවක් නැති වෙලාවක. මොකද වෙන්නේ එතකොට? ඇයි එහෙම කරගන්න බැහැ? අල්ලගන්න බැරි වෙලා තියෙන. ඒකනේ ප්‍රශ්නේ. මේක දැන් තියෙන තත්වයට දේශපාලනිකව කොහෙත්ම නෑ බෑ කියන්න ආණ්ඩුවට බෑ. ඔව් නමුත් මේ තාම මිනිහවල් වල නැන්නේ. මිනිහා නැහැ. හරි අපි අදට සමුගෙන යමු රසික. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. asianmirror.lk